2009 මැයි මාසේ 19 වෙනිදා මේ රටේ සුළු ජාතීන් ඉවත් කරලා සියලුම ජාතීන් එක හා සමාන තත්වයකට අද ගෙනල්ලා තියෙනවා අපි සලකන්නේ මේ විදිහට. ඒකද කාරුවත් මට කියන්න එපා සුළු ජාතීන් ඉන්නවා කියලා මේ ළඟ. රජයකට එහෙම හිතන්න බෑ. සියලුම ජාතීන්ට සියලුම ආගමිකයින්ට අපි ඒ ආකාරයෙන් සලකන්න රජයක් වශයෙන් අපි කටයුතු කරගෙනයි කියන එක මම මුලින්ම කියන්න ඕන ඔබතුමන්ලට. එදා 7 වර්ෂ ගණනාවක් ජීවත් වුණු මුස්ලිම් වරුන්ට යාපනයේ අතහැරලා දකුණට එන්න දුන්නේ කොහාට එන්න දුන්නේ පැය කීයද? පැය 2යි. පරම්පරා ගානක් ව්‍යාපාර කරගෙන හිටපු අයට දුන්නේ ඔය කියන පැය 2 තමයි. ඔස්මානියා මුස්ලිම් උසස් අධ්‍යාපනය පීඨය විනාශ කළා දැම්මා. කඩිජා කියන මුස්ලිම් කාන්තා විද්‍යාලය විනාශ කරා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අබ්දුල් කාදර්ගේ උපම්බිම කොළඹ සෛරා විද්‍යාලයේ 25 වසරක් විදුහල්පති වෙලා හිටපු AMM අසීස්ගේ උපම්බිම යාපනයේ. ඒ අයගේ පවුල් වලටවත් යාපනය අයිමි වෙලා ගියා. ඒ විතරක් නෙවෙයි මට මතකයි යාඥා කරන දේවස්ථාන වලටත් ගිනි තියලා විනාශ කරා. දරු මල්ලෝ උස්සගෙන අතින් පයින් ගෙනියන්න පුළුවන් දෙයක් විතරක් අරගෙන ගේ දොර ඉඩකඩම් දාලා අනුරාධපුරයට එනකොට උදව් කරන්න කවුරුත් විදියේ නෑ. පාන් කෑල්ලක් දෙන්න කිරි උගුරක්වත් දරුවට දෙන්න පලාත ගාවේ නෑ. සමහරව අද තමුන්නාන්සලා දන්නවා. දැන් මේ ආසනයේට වෙච්ච වැඩේ. සමහර පක්ෂ තියෙනවා පක්ෂේ බලයට එන්න නෙමෙයි ඕන. ඉතින් මේවා ගැන ටිකක් බුද්ධිමත්ව හිතන්න ඕන කාලය ඇවිල්ලා. එදා කොටි උතුරේ විනාශ කළ මුස්ලිම් දේවස්ථාන රාශියක් දැන් අපි හදලා ඉවරයි. කොටි එදා වනසපු යාපනයේ ඔස්මානියා විද්‍යාලය අපි ගොඩනගලා ඒවා බාර දීලා මුස්ලිම් ජනතාව. කජ්ජා මුස්ලිම් කාන්තා විද්‍යාලය අලුතෙන් ගොඩනගලා. පසුගිය දවසේ මම ලස්සනම පල්ලියකට ගියා නුවරඑල්ල පල්ලියට. ඒක විවෘත කරන්න මට එන්න කියලා තිබුණා. මම ඊළඟ දවස්වල ගියා දර්ගා නගරේ මුස්ලිම් පල්ලිය විවෘත කරන්න. අපි කඩන කට්ටිය නෙවෙයි අපි හදන අය. ඒකින්ද කවුරුවත් ඒකට බය වෙන්න ඕනේ නැහැ. තමුන්නාන්සලට අපි ඉන්නවා. තමුන්නාන්සලට මම ඉන්නවා කියන එක මම කියනවා. අපේ හාමුදුරුවෝ කවදාක්වත් අපිට දේශනා කළා නැහැ වෛර කරන්න කාටවත්. මේ රාජසිංහ රජුරෝ මෙහෙ ඇවිල්ලා අන්තිම රජුරෝ ඇවිල්ලා තෑගි දීලා ගියා. මේ පල්ලිය මට පෙන්නුවා. ඉතින් එහෙම තමයි එදා මේ පැත්තෙන් ඇවිල්ලා ගහනකොට ගියේ උඩරට. ඒ වේ ආරක්ෂාව දුන්නා.